නොනවරුණී මහත්තරුණි සමාවෙන්න කොහොමරි සාදරෙන් පිළිගන්නවා අපේ සෑවැල් සිරිස් දෙගේ 4 වැනි එපිසෝඩ් එකට දැවනට එපිසෝඩ් 3ක් ගිහිල්ලා අපි තාම ගයක් හටෝගත්තන ඒපිසෝඩ් එක දිගරන්නේ ඉන්ඩ හිටින්ට පුළුවන් ලස්තන ගයක් ලස්සරන ලද්දියන් රන්දන්න කොහොමරි ගයක් හදනවා හැදුව කොහොමද කියලවලන්ට අනිවාරෙන් වීඩියෝ එක අවසානන ගම්බලන්න ඉතිං වලට මතකනං අපි කලින් එපිසෝඩ්ටිකේදී අය නාම එකක් හදා ගත්තා හැබැයි ටූල්ස්තලට ඕන කරන අයන් මයින් කරගත්ති නැහැ ඒක නිසා ඉතින් ටූල්ස් දණ්ඩයි ඔය අනම්මනන්දේවල් හදන්ඩ අපි ආයමත් අයන් ටිකක් මයින් කරගත්ත එතෙන්ට අපි කියන කරන් සිරාවටම සෙට්ටෙන්න ඇත්තරම ඇයි මං හෙමකිව එතෙන් ඉතින් කොහොමරි ඒ ගුහාවස්සරුත් පරිස්සමට එලියට ඇවිල්ලා ගහක් කපාගත්තා මොකද මංකාව එක වුඩ් කෑල්ලක්වත් තිබෙන කොහමරි ගහක් කපාගෙන ඒකෙන් අලුතෙන් චෙස්ට එකක් හදලා මංගාව තිබිච්චි බඩු ටික බෑවා කොහමරි ඊට පස්සේ තිබ අයන්ටිකත් ඉස්නල්ට වෙන්න දැම්ම කොහමරි එදා රාත්‍රී කාලි උදාවෙන් ඉස්සරලා පික්කයක් හදාගන්නත් පුළුවන් වුණා ඉතින් කොහමරි එදා නිදාගෙන ඒ දවසත් ඉවර කර ඉති කොහමරි ඊළඟ දවසේ උදේම නැකිටලා අලුතෙන් අයන එක්සකුවේ තව බැරල් කිහිපයකුයි හදාගෙන අපේ වීට් ෆාර්ම කාරයෙන්ගේ බැරල් ටික තිබ්බා අස්සන්න නිරාගර දාට වෙඩ්ඩදී මහිතන්නේ කොහොමරි ඊට පස්ස ඇවිල්ලා අයන් ටූස් ටික ඔක්කොම වගේ හදාගෙන ඕනි කරන බඩුමුට් ටිකත් පැක් කරගෙන වෝඩ බගට් එකට වතුරත් පුරෝගෙන වතුර පුරුවගන්න එක වෝඩ වගටන මොකක්ද කියන්න නානෑන ඒ වැඩන්න කොහොමරි ගිය අපේ ස්පෝර්න හරිය තිබ ස්පූ සූඩ් පැත්තට මොකද ගේ හද ඩිස්පූ සුද්ඩෝනනවා ඒව මයින් කරන්න තමයිගි ඉතින් ඊට පස්සේ ඇතිවෙන්න හරි මදිවෙන්ට හරි මොකක් හරි මොන්න මගුලක් අතම බාහු ගැම්ම ගනින් හරි ඇතිවෙන්ඩ වුඩ් මයින් කරගෙන අපේ ගෙවල් පැත්තරාව ස්ටෝන් මයින් කරන්න මොකදද ගේ හදන් නිස්ටෝරුක් තෝන වෙන නිසා ඉතිං අලුතෙන් කපාගෙනපු උට්ටික අලුත් චෙස්ට එකට දාලා මංගේ ස්ටෝන් මයින් කරන්න ඉතින් ඊට පස්සේ මයින් කරගත්තු කොබ ස්ටෝන්් එක ෆරන්සේකට දැම්ම අයටික පිච්චෙන්න්න ඒටික පිච්චෙන්ට දර මම ගේ හදන්න ඕන තැන කොඩ්ඩක් සමතලා කරගන්න ඉතින් ඊට පස්සේ සමතලා කරගත් වේරියයගේ ගේ හදන්න ඕනේ බෝඩර එක වගේ පොඩ්ඩක් කැදන් ගියා ඇත්තරමකි නොනං මේ ගේ හදන්ඩ මට කිසිම ප්ලෑන් එකත් තිබෙන මං කිසිම දෙයක් දැකලවත්ම මේක බිව් කරන්නේ නිකං හිතු මතයට තමයි හදාගෙන යන්නේ ඇත්තරම ඒක නිසා අන්තිමේදී හිතුව තරන් කැතර තමයි නෑ මොකක්දේ කිව ඉතින් ඇත්තරම් මට එවෙල කියන්න ඕනුනේ ගෙදර හිතුව තරන් ලස්සනකටාව නෑ කියලා කොහමරි ලස්සන්ට කැතට බලන්න අන්තිය වෙනකක් බලන්න ඉතින් ඊට පස්සේ හිතන විදිහට බෝඩර් එක ගහලා රෑවෙලා තිබෙන්න නිදාගත්තා ඉතින් ඊට පස්සේ උදේම හැරිලා ගෙදර බෝඩ එක වැඩ ඉවර කරල දැම්ම ඉතින් කොහොමරි ඊට පස්සනම් ස්ටෝන් කට එකක් හෙම හදාගෙන ගේ හදන වැඩේ තමයි පටන් ගණ්ඩ හැදුවේ ඉතින් කොහොමරි උදේ පාන්දර නැගිටලා ආයමත් ගියා සෑන් හොයාගෙනට මොකද ජනල්වලට ඕන කරන ලාස් හදන්ඩ
ඉතින් සෑන් තියෙන තැන හොයා ගත්තත් එතනින් සෑන් නම් ගන්න බැරි වුණා. මොකද යාළුවෙක් හිටියා එතන. අනවතෝ මරාගෙන කනදන එයාටත් බායි කියලා කොහමරි වෙන තැනකට කියලා තමයි සෑන් ගත්තේ. ඇත්තටම වෙන තැනක් කිව්වට එතන මෙහා පැත්තෙන් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් එවෙලේ විශේෂ වැඩක් කියලා දෙන්නම් කරේ නෑ. කී හදාගෙන ගියපු එක තමයි කරේ. ඒක නිසා පොඩ්ඩක් ස්පීඩ් කරා වීඩියෝ කෑල්ල. කොහොම හරි ඊට පස්සේ නම් පොඩ්ඩක් පල්ලෙහා කෑල්ලක් ඔය එකක් හරගත්තා අපේ චෙස්ට් නම්ම නන්දාන්ට කියලා හිතාගෙන. ඉතින් කොහොමරි ඒ කෑල්ලත් හරලා උඩ තට්ටුවේ බිත්තිට එකක් බැඳලා ඒවට ජනේලත් ඔක්කොම හයි කරලා අපේ මයින් එක පැත්තට ආයෙමත් ඇද්ද සිද්ධ වුණා. මොකද අද වහලේ ගහන්න ඉතින් ඉන්නේ ඩීට්ස්ලේ පාවිච්චි කරලා ඒවා මයින් කරන්න තමයි අපේ කේව් එක ඇස්සලා ආයෙමත් ගියේ. දීප්සේ මයින් කරන් කොහමරි එලියට එනකොට රෑ වෙලා තිබ්බා. කොහමරි ඊට පස්සේ නිදාගෙන උදේම නැගිටලා අපේ වහල ඩවුන් කරන ස්ටෑර්ස් එහෙම ටික කපාගෙන වහලට ගිහිල්ලා වහලේ ගහන්න තමයි පටන් ගත්තේ. ඒක කීප විදිහට සෙට් නෑ නේද මේ. මොකක් හරි කොහමරි වහලේ හරියට ගහගන්න නම් පුළුවන් වුණා රෑ වෙන්න ඉස්සරලා. හැබැයි හිතුව තරම් ලස්සන කරනම් ආවේ නෑ. රෑ වෙන්න ඉස්සරලා කොහෙද යකෝ රෑ වෙලානේ. ඉතින් ඊට පස්සේ පහුවෙන දෝදේ නැගිටලා අපේ ගෙදර පොඩ්ඩක් සීරණ අරබුවා. ඇත්තටම ලස්සනක් නෑ. එනිවේ කොහමරි ඊට පස්සේ අර පඩිපෙළ ගාව තිබ්බ චෙස් ටිකත් අපි හාර්බු වල ඇතුලෙන් කියලා දැම්මා. කොහමරි ඊට පස්සේ ආයෙත් මයින් එක පැත්තට ගිහිල්ලා ඇයි කියන්න නම් මන් දන්නේ නෑ. කොහමරි ඩයමන්ඩ් උත් හොයාගෙන ගිහිල්ලා ඩයමන්ඩ් කිව්වට තඩාර ඩයමන්ඩ් ගොඩක් හම්බෙලා නෑ. මං හිතන්නේ 5ක් වෙන්න ඇති. කොහොමරි ගෝල්ඩ් අයන් එහෙමත් මයින් කරන් එනකොට මැරෙන්නත් උත්සන්න වෙලා එතරින් නම් කොහොමරි බේරුණා. ඉතින් රෑ වෙලා තිබ්බින්න නිදාගෙන උදේම නැගිටලා CS එකක් එහෙම හදාගෙන මං ගියේ කොළ ටිකක් කපා ගන්න නෙමෙයි. අපේ වීට් ෆාම් එකේ අස්සන්න නෙලා ගන්න. මොකද අපේ ෆාම් එක හොඳට හැදිලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අස්සන්නත් නෙලාගෙන අස්සන්න ටික අපේ බැරල් වලට දාගෙන අලුතෙන් චීස් ටිකක් පැල කරගත්තා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ළඟ තිබිච්ච ගහකින් කොළ ටිකකුත් කපාගෙන අපේ ගෙදර සරසන වැඩේ පටන් ගත්තා. ඒ ටික මං ෆාස්ට් ෆෝවර්ඩ් කරලා යවනවා. මොකද නැත්තම් එපා වෙනවා. ඒක බලාගෙන ඉන්න ගියාපම මට රීප්ලේ ෂොට්ස් ගන්න විදිහකුත් නැහැ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. හරි ඉතින් දැන් නම් ගෙදරට ඔක්කොම වගේ ඉවරයි. කොහොම හරි මං හදන කෑලි බෑලි ඔක්කොම වීඩියෝ එකට දැම්මේ නෑ. මොකද එහෙම වුණොත් ඒක බලන් ඉන්න එපා නිසා. දැයියෝ මාත් එක්ක අපි සුන්දරනේ මොකක් හරි ගෙදර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපේ ගෙදරට යන්න මං ඔක්කොම එහෙම දාලා ලස්සන පාරක් වගේ එකක් හදලා තියෙනවා. ඒ පාර දිගේ ඇවිදන් ගියාම අපේ ගෙදර දුර අපිට බලා ගන්න පුළුවන්. ඒ දුරෙන් ඇතුළට ගියාපුවාම නිකන් සාලයක් එක්ක ඉන්ඩෝර් ස්විමින් පූල් එකක් වගේ එකක් තියෙනවා.
කොහොමරි ඉතරින් අපි පඩිපෙරදී උඩට ගියොත් අපේ නිදන කාමරේ බලාගන්න පුළුව. ඒක ගෝල් බ්ලොක් කලින් වගේ දෙවල් ඩිකරෙට් කරලා තින්නේ. කොහොමරි ඊට පස්සේ අපි එතනින් ගිහිල්ලා පල්ලෙ හැට ගියොත් එහෙම පල්ල හැට ගිහිල්ලත් තවත් පල්ල හැට ගියොත් එහෙම අපිට අපේ අර ෆරන් චෙස්ටේම දාන්ඩ හදපු ඒරිය එක තියෙනවා. එතන නන්ටියක් අඳුරුයි තව ටෝච් චරිමුණ හරි දාල එලිය කරන්න ඕනේ. කොහමරි උත්තර තමයි අපේ ගෙදර බලන්ඩි කියලා තියෙන්නේ. ඇත්තරව විශේෂ දෙයන්නන්න. ඉතින් වීඩියෝ එක මෙතරලා බැලුව කියන්නේ වීඩියෝකට කැමතියි කියලා හිතනවා. එන අනිවාරෙන් ලයික්යකුයි සස්ක්‍රයිබ්යකුද්දා නමතක් කරන්න එපා. එහෙනම් වීඩියෝ එක බැලුව හැමෝටම තැංකූ. ඊළඟ වීඩියෝ එකදී අපි හම්බෙමු.